අයුබෝවන් මම රශ්මි සේනාදෙර. මම ෆින්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකේ. ඉතිං අපි ෆින්ලන්තයට ආවට පස්සේ ශ්‍රී ලංක ෆවන්ඩේෂන් ෆින්ලන්ඩ් එකතු වෙලා ඩාන්ස් ඇකඩමිය එකක් පටන් ගත්තා. අපිත් එක පුංචි පොඩිත්තු කීප දෙනෙක්ම එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ පුංචි පොඩිත්තන්ට අපි ශ්‍රී ලාංකික නර්තනය ඉතාමත් ලස්සන්ට පුරුදු පුහුණු කරගෙන යනවා. අපි මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි ලංකාවෙන් එපිටට ඇවිල්ලා ෆින්ලන්තයේ වෙසෙන්නේ. ඇයි අපිට ශ්‍රී ලංකන් ඩාන්ස් කියන එක ඕනි. මං මෙහෙම කිව්වොත් ශ්‍රී ලාංකීය නර්තන සම්ප්‍රදායන් කියන්නේ ඉතාමත් හොඳ ෆවුන්ඩේෂන් එකකින් බිල්ඩප් වෙච්ච නර්තන කලාවක්. ඉතින් මේ වගේ නර්තන කලාවක් පුරුදු පුහුණු වෙනකොට අපේ පුංචි පොඩිත්තෝගේ ජීවිතයම ඉතාමත් ලස්සනට ස්ටෙප් බයි ස්ටෙප් අරේන්ජ් වෙනවා. මම නර්තනය තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඔවුන්ගේ විනය, ඔවුන්ගේ හැකියාවන්, think out of the box කියන කොන්සෙප්ට් එක. ඒ වගේමයි තාර්කික චින්තනය කියන මෙන්න මේ කොන්සෙප්ට්ස් ටික ඩිවලප් කරන්න. ඉතින් අපිට ශ්‍රී ලාංකීය නර්තනය පුරුදු පුහුණු වුණා කියලා කවදාවත් ඒකෙන් කිසිම හානියක්වත් ඒකෙන් කිසිම අඩුපාඩුවක්වත් වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ පුංචි පැටියට ඉස්සරහට ජීවිතේ ඉතාමත් ලස්සන කරන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ හරි සැලසුම් සහගතව ඉතාමත් ලස්සනට පිළිවෙලට හොඳ ඩිසිප්ලින් එකක් එක්ක ජීවිතේ ගෙනියනවා. මෙන්න මේක තමයි ශ්‍රී ලංක ෆවන්ඩේෂන් ෆින්ලන්ඩ් එක අපි එකතු වෙලා මේ ඩාන්ස් ඇකඩමි එක කරගෙන යන එකේ මූලික පරමාර්ථය. අද මේ එපිසෝඩ් එකත් එක්ක එකතු වෙන ඔයාලට අපිත් එක්ක එකතු වෙච්ච පුංචි පොඩිත්තන්ගේ අම්මිලට තාත්තිලට තිබ්බ පුංචි අයිඩියාස් ටිකක්. ඒගොල්ලන්ගේ බබාලගේ ඉම්ප්‍රූව්මන්ට් එක කොහොමද කියලා. එයාලා ඇයි මේ ක්ලාස් එකට එව්වේ කියලා. ඒගොල්ලන්ගේ වචන වලින්ම අපිට කියපු දේවල් ටිකක් අපි ඔයගොල්ලන් එක්ක ගෙන එන්න. ඉතින් මේ තමයි මගේ පුංචි නර්තන පවුලේ දෙමව්පියන්ගේ අදහස්.